ආයිබෝවන් යාළුවනේ නිවසේ ප්‍රධාන දොර වාස්තු විද්‍යාවට අනුව ඔයාගේ ජීවිතයට සහ දියුණුවට ගොඩක් බලපානවා. ඒ නිසා නිවසේ ප්‍රධාන දොර කියන්නේ ගොඩක් විශේෂ දෙයක්. ඔයා වැඩට යද්දි ආයි ගෙදරට එද්දි සහ ඔයා දියුණුව වෙනුවෙන් කුමක් හෝ කරන්න එළියට බහිනකොට සහ නැවත ගෙට එනකොට එන්නේ ප්‍රධාන දොරෙන්මයි. ඉතින් මේ ප්‍රධාන දොර මොන විදියට තියාගත්තොත්ද ප්‍රශ්න කරදර අඩු වෙලා අපි දියුණුව සඳහා කරන දේවල් සුබ වෙලා ගෙදර අයත් එක්ක සතුටින් සමගියෙන් ඉන්න පුළුවන් වෙන්නේ කියලා අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාව දැනුවත් කරන්නයි යන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඔයා වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ ඔයාගේ ජීවිතයට වටින දේවල් හැමදාම බලන්න. නිවසක ප්‍රධාන දොර තියෙන්න ඕන සුබ දිශාව තමයි උතුර සහ නැගෙනහිර දිශාව. ඒ වගේම නිවසේ ප්‍රධාන දොර නිතරම පිරිසිදු තියාගන්නත් ඕන. නිවසේ ප්‍රධාන දොරේ පැල්ලම් හෝ කඩතොළු තිබීම එතරම් සුබ වෙන්නේ නැහැ. ඒ නිසා නිවසේ ප්‍රධාන දොරේ පැල්ලම් හෝ කඩතොළු තියෙනවා නම් ඒවා ඉක්මනට පිරිසිදු කරලා හදාගන්න. නිවසේ ප්‍රධාන දොර විවෘත වෙන්න ඕන ඔයාගේ වම් අත තියෙන පැත්තටයි. ඒකෙන් ඔයාගේ නිවසට ගොඩක් සුබයි. ඒකෙන් ඔයා දියුණුව සඳහා කරන සියලුම දේවල් සුබ වෙලා පවුලේ සමගිය රඳා පවතින්න ඒක විශේෂ හේතුවක් වෙනවා. දොරවල් දෙකක් තියෙන ප්‍රධාන දොරවලුත් නිවසට ගොඩක් සුබයි. ඒකෙන් ඔයා කරන වැඩ කටයුතු සාර්ථක වෙලා දියුණු වෙන නව මාර්ගයන් සැකසෙනවා. ඇතැම් අයගේ නිවසට ඇතුල් වෙද්දි කණ්ණාඩියක් තියලා තියෙනවා. ඒක නම් එච්චර සුබ දෙයක් නෙවෙයි. ඒ වගේම ඇතැම් අය ගස්වල දිරා ගියපු කෝටු වලින් සකසපු නිර්මාණ ප්‍රධාන දොරටු අසල පේන විදියට තියලා තියෙනවා. ඒකත් ගොඩක් නිවසට අසුබයි. ඔයා ප්‍රධාන දොරටුවෙන් නිවසට ඇතුළු වෙද්දී ඔයාට පේන විදියට ඔයා අදහන ආගමක දෙවි කෙනෙක්ගේ හෝ බුදුන්ගේ පිළිමයක් තියලා තියන්න. ඒකෙන් නිවසට ගොඩක් සුවඵල ලැබෙනවා. මේ පිළිම තෝරගනිද්දී ඉඳගෙන සිටීමේ ඉරියව්ව තියෙන පිළිමයක් තෝරගන්න. මොකද දෙවියන් හිටගෙන ඉන්න ප්‍රතිමාවලට වඩා ඉඳගෙන ඉන්න ප්‍රතිමාවලට නිවසට ගොඩක් සුබයි. එහෙම නැත්තම් ඔයාගේ නිවසට ඇතුල් වෙන තැන මනි ප්ලාන්ට් ගසක් හෝ පාට මල් වාස් එකක් තියලා තියන්න. ඒකෙන් ඔයාගේ නිවසට සිරියාව හා ධනාකර්ෂණය ගෙන දෙන්න ගොඩක් උදව් වෙනවා. ඒ වගේම නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට රෝස පාට හෝ සුදු පාට පොඩි මල් ගසක් තැබීමත් නිවසට ගොඩාක් සුබයි. නිවසේ ඉදිරිපිට විම් චිහ්නයක් එල්ලන එක නිවසට ගොඩාක් සුබයි. නිවසේ ප්‍රධාන දොරේ හෝ උළුවහු වල කවදාවත් ඇන ගහන්න එපා. ඒක ගොඩක් අසුබයි. ඔයාගේ නිවසේ නිතර ප්‍රශ්න හා ආරවුල් ඇති වෙන්න ඒක හේතුවක් වෙනවා. ඒ වගේම ප්‍රධාන දොර අඩි 8ක් උසයි නම් එය පළල අඩි 4ක් විය යුතුයි. දොරේ උසට වඩා පළල භාගයකට වඩා වැඩි නම් ඒකත් ඔයාගේ නිවසට ගොඩක් අසුබයි. ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙලා අඩි 8ක් යනකන් හා දොරටුවෙන් පිටත අඩි 4ක් යනකන් කුණු කසල තියාගන්න එපා. ඒක ගොඩක් අසුබයි. එහෙම තිබුණොත් ඔයා කරන වැඩ අසාර්ථක වෙන්න ඒක හේතුවක් ලෙස බලපාන්න පුළුවන්. ඒ වගේම ඔයාට නිතරම ආර්ථික අවස්ථා ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා නිවසේ ප්‍රධාන දොරටුව අසල නිතරම පිරිසිදුව තියාගන්න. ඔයාට ඉක්මනින් දියුණු වෙලා කරන කියන දේවල් සුබ කරගන්න වාසනාව ඔයාට ළඟා වෙනවා. ප්‍රධාන දොර ඉරවෙවි සහ එක ශබ්ද ඇසෙමින් විවෘත වෙන එකත් ගොඩක් අසුබයි. ඒකෙන් නිවසේ නිතරම ප්‍රශ්න සහ මානසික පීඩා සහ ඔයා කරන වැඩවලට බාධා ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම නිවසේ ප්‍රධාන දොරේ ලොක් එක හිර වෙනවා නම් සහ අපහසුයෙන් දොර අරින්න සිදු වෙනවා නම් ඒකත් ගොඩක් අසුබයි. ඒකෙන් ඔයාට හදිසි කරදර වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ වගේම ඔයා දිනු වෙනුවෙන් කරන වැඩ ඔයා ඉදිරියේම අසාර්ථක වෙනවා ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. ඒ නිසා ලොක් එක පුළුවන් නම් අදම හදාගන්න. නැත්තම් එහෙම ලොක් එකක් තියාගන්නේ නැතුව අලුත් ලොක් එකක් ගෙනල්ලා දොරට හයි කරගන්න. නිවසේ ප්‍රධාන දොරට කවදාවත් කළු පාට ආලේපන ගන්න එපා. ඒක ගොඩක් අසුබයි. නිවසේ ප්‍රධාන දොරේ පාට මෙරුම් හෝ දුඹුරු පාට කහ පාට වෙන එක ගොඩක් සුබයි. ඔයාගේ නිවසට ඇතුළු වෙන්න යද්දී පඩිපෙළවල් තියෙනවා නම් පඩිපෙළි 6ක් තිබීමත් ගොඩක් සුබයි. ඇතැම් අය නිවෙස්වල වතුර පොරවපු මේ වගේ බඳුනකට මල් තියලා තියෙනවා. ඒකත් ගොඩක් සුබයි. ලස්සන සහ සුවඳ තිබෙන මල් නිවසේ ප්‍රධාන දොර අසල තිබීම නිවසේ දියුණුවට ගොඩක් සුබ වෙනවා. ඒ වගේම ප්‍රධාන දොරට උතුරු දෙසින් තියන්නත් වග බලා ගන්න.
ඔයා නිවසේ සපත්තු සෙරෙප්පු දොර අසල ගලවලා තියෙනවා නම් ඒ සපත්තු සෙරෙප්පු උළුවස්සේ ගෑවෙන එකත් සුබ දෙයක් නෙවෙයි. ඒකෙන් ඔයාට අනවශ්‍ය ප්‍රශ්න සහ මානසික පීඩා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සපත්තු සහ සෙරෙප්පු තියාගන්න පොඩි රැග් එකක් භාවිතා කරන්න. නැත්නම් නිවසට ඇතුල් වෙන තැන සිට අඟල් 8ක් දුරින් නිවසේ සෙරෙප්පු සපත්තු ගලවලා තියන්න. දොර අයිනේ ගල් කැටයක් හෝ වෙනත් දෙයක් තිබිලා දොර අරින්න බාධා වෙන එක නම් සුබ දෙයක් නෙවෙයි. ඒක නිවසට ගොඩක් අසුබයි. ප්‍රධාන දොරටුව සැහැල්ලුවෙන් සහ පහසුවෙන් විවෘත වෙන විදිහට තියන්න. ඒකෙන් ඔයාගේ පවුලේ සතුට සමගිය සහ ඔයාට ඇතිවෙන කරදර අඩු වෙන්නත් ඒක හේතුවක් වෙයි. ඒ වගේම ඔයාගේ ප්‍රධාන දොරේ ඉදිරිපිට නාමපුවරුව එල්ලන එක සුබ දෙයක් නෙවෙයි. එහෙම නාමපුවරුවක් රැඳවීමට අවශ්‍ය නම් දොරේ හෝ උළුවස්සට බාධා නොවන අයුරින් බිත්තියේ රඳවන්න. ඉතින් අද අපි කියපු දේවල් ඔයා කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේ ලස්සන වෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ වටින කියන වීඩියෝ හැමදාම නරඹන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට අපි ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.